අද කඩන්න යන්නේ පෙට්ටියක්. පෙට්ටිය දැක්කම මට ඉන්න බෑ. ඒ නිසා කලින්ම කැඩුවා. වාහනේ එන ගමන්ම කැඩුවා. අපි බලමු මොකද්ද තියෙන්නේ කියලා තලේ. මේක පොඩි කාලේ ඉඳන් තිබිච්ච සූටි ආසාවක්. පොඩි කියන්නේ සතියක දෙක විතර තිබිච්ච සූටි ආසාවක්. එන්න මෙහෙම කඩපුවාම තියන්නේ මෙහෙම. මේක ඊමේල් එකකින් තමයි මම ඕඩර් කරේ. තියෙන්නේ මේ ඉන්න මේක. මෙන්න මේක තමයි. මේක වඩන්නේ නැහැ. මේක සුක්ක කරමු. මෙන්න මේක තමයි බොක්ස් එක. හරිද? මෙන්න මේක තමයි මම ඕඩර් කරේ. මට අවශ්‍ය තුන රුමේනියාවේ ඉන්න ගොඩක් කොල්ලෝ දැන් මේ ඩ්‍රෝන් ෆ්ලයි කරනවා. ඉතින් මගේ බජට් එක හැටියට මම මේක තමයි ඕඩර් කරේ. මොකද මේකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් අපි ඕපන් කරලා බලමු මේක කොහොමද කියලා. මේක මම කලින් කරුවා. ආපු ගමන් මම කරුවා වාහනේදීම. ඕපන් කරපුවම මෙන්න මේවා තියෙන්නේ. අපිට වෙනම බොක්ස් එකක් තියෙනවා. බලමු මොනවද තියෙන්නේ. So drone එකේ ඉන්නේ. drone එකේ මේ වගේ පොඩි පැක්කයක් එන්නේ ලස්සන. Pula DJI Neo 2 කියන drone එක. මේක මාර cute. පොඩ්ඩයි cute මේක බර තියෙන්නේ ග්‍රෑම් 151යි. මේකේ 3 pixel gimbal එකක් නම් නෙමෙයි තියෙන්නේ. ඊළඟට 4K කැමරා. අපිට 4K කැමරා video කරන්න පුළුවන්. මේක වගේ first experience එක මම ඊට කලින් කවදාවත් drone fly කරලා නැහැ. මට වෙන්නේ මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්න කලින් මම කැමරාව කඩාගෙන ඉන්නේ වගේ. මෙතන සෙට් වෙන්නේ. ඒක අපි මොනින් දියුම්. ඒක පස්සේ දාමු අපි. මේක තමයි ඊළඟ මම ගත්තේ මේ fly mode combo pack කියන එක. මේකේ pack දෙකක් එනවා. තුනක් වගේ දැන් ඩ්‍රෝන් එක විතරක් කියනවා ස්ටෑන්ඩඩ් පැක් කියලා එකක් කියනවා. ඒකේ රිමෝට් කන්ට්‍රෝල් එකයි RC කන්ට්‍රෝල් එක තියෙන්නේ. RCN1 මම දැන් කන්ට්‍රෝල් එක තියෙන්නේ. මේක කොම්බෝ ෆ්ලයි මෝ කොම්බෝ පැක් එක. මේකේ තියෙන විශේෂත්වය තමයි DJI ඩ්‍රෝන් එකයි Neo 2 ඩ්‍රෝන් එකයි RCN2.1 මොහරිද ගන්න. මෙන්න මේ මේකෙන් මෙන්න මේ කන්ට්‍රෝල් එකයි Baik, kalau kita mau benawa, ini 3 battery pack. Ini battery sebenarnya mau drone ini kasih no. Itu nih. Battery sebenarnya tahu mana sih? Oh, cables තියෙනවා. screw තියෙනවා. manual එක තියෙනවා. මේ මොනවද කියන්නේ? මම ඉංග්‍රීසි කියනවා මම කපි තියෙනවා. එච්චරයි. මෙයා කොයවලදී මට කපි දෙකයි කියනවා. කපි දෙකයි වෙලදී. මට ඒක තිබ්බා. මම හතරක් තියෙනවා. දෙකයි. Kamu pelajaran beratnya. First time cuma drone kasih. Ini aku video baru lah, mau video baru lah, mulai tahu namanya bilang saya.
ස්ටිකර්ස් තව තියෙනවා. ස්ටිකර්ස් මම ගොන් ගලවන්න කියන වීඩියෝ එකේ මං හිතන්නේ මට මතක විදිහට මේකේ මේ 45 GB ස්ටෝරේජ් එකක් තියෙනවා ඉන්සයිඩ්. අපිට වෙනම මේ chip එකක් ඇතුළු කරන්න අවශ්‍ය නැහැ මේකේ. මේක වුණා iMac එකේ මම ගත්තින් 2300. රොන් 2300ක් වුණේ Flymo combo එක. මේකේ ස්ටෑන්ඩඩ් පැක් එකේ තියෙනවා 1700 ගාන. සෝ මම ඔයාලට මේකේ වීඩියෝ එකක් අරන් ඉන්නම් ෆ්ලයි කරන්න කොහොමද කියලා. මොකද ඔයාලට කියන්න කලින් මම ඉගෙනගෙන ඉන්න බෑ. මම මේක ෆ්ලයි කරන්න දන්නේ නැහැ. ඒක ඉස්සෙල්ලා මම මනෝල් එක කියවලා වීඩියෝ ටිකක් බලලා කොහොමද මම කරන්නේ කියලා ඉස්සරහට වීඩියෝ එකක් අරන් ඉන්න බලයි ඉන්න. ලස්සන ෂොට් ටික බලන්න පුළුවන් මේ රුමේනියාවේ. හරි අද දිගින් නම් බයි.